දැන් ළමයි ගොඩාක් කියන කතාවක් නේද ෆිසික්ස් වලට වැඩ කරාට වැඩ කරනවා තාම ලකුණු හරියන්නේ නැහැ එහෙම එහෙම කියලා කියනවා. ඔයාගේ කියන්නේ ඔයා ලකුණු අඩු ඇයි කියන එකට හේතුව විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒතර ඒ හේතුව අඳුරගෙන අපිට ඒකට පිළියමක් හදන්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඔය වීඩියෝ එකක් බලද්දි මට අහුණා ළමයි චීන උණ ගහ කියලා කතාවක්. හරි. මම මේක මට පොඩ්ඩක් වැදගත් කියලා හිතුණා මේ කියන කතාව. ඔයාගේ ෆිසික්ස් වලට ඒ ලෙවල් එහෙම නැත්නම් ෆිසික්ස් මැක්ස් වගේ සබ්ජෙක්ට් වලට පුතේ චීන උණ ගහ කියන එක අවුරුදු 5ක් තිස්සේ පොළවෙන් යට විතරයි වර්ධනය. හරිද? ඒ කියන්නේ මේ සියලුම පෝෂක කොටස් මේ හැම දෙයක්ම ගන්නවා. හැබැයි ගහ ඉහළට පොඩ්ඩක්වත් හැදෙන්නේ නැහැ. හැබැයි එතනින් පස්සේ මේ උණ ගහ අඩි 90ක් උසට වැඩෙනවා. ඒකට ගත වන කාලය ළම සති 5. දැන් බලන්න අවුරුදු 5ක් තිස්සේ අවශ්‍ය පෝෂක කොටස් ඉගෙන අර අවශ්‍ය විභවය එකතු කරා. يعني දැන් ඔයා කිව්වොත් සති 5කින් වැඩෙනවා කියලා. කතාව කොච්චර බොරුවක්ද බලන්න. ඔයා දැකලා ඇති. රිසල්ට් ආවහම ඒ ලෙවල් රිසල්ට් වලදී කියන්නේ නැද්ද මම වැඩ කරේ අන්තිම මාස 3 විතරයි. එහෙම නැත්නම් විභාගෙට මාස 3කට කලිනුත් මට තිබුණේ ලකුණු 40යි. ඒව ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි පුතේ ඒ කතාව කියන කෙනාටත් අවබෝධයක් නැහැ. එයාට මොකද්ද මේ කියලා සමහර වෙලාවට. එහෙම වුණා මට කෙමිස්ට්‍රි වල විභාගෙට මාස 3-4කට කලින් ලකුණු ගොඩක් අඩු මට්ටමක හිටියා. එතකොට මම කිව්වොත් එහෙම ඊට පස්සේ මට විභාගෙට සති දෙකක් විතර මේ මාස දෙකක් විතර තියෙද්දි ලකුණු හොඳට එන්න ගත්ත කෙමිස්ට්‍රි වල. එතකොට මම කිව්වොත් එහෙම මම කෙමිස්ට්‍රි කරේ මේ මාස 3කින් වගේ කියලා ඒකේ පොඩි බොරුවකුත් තියෙනවා. ඒකේ වැරද්දකුත් තියෙනවා. ඒකේ හේතුව මේකෙම මේ අන්තිම මාස 3 වැඩ කරපු කෙනෙක් නෑ. අර මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අර මුල් හරිය වැඩි වැඩ කරන්නේ නැතුව නිකන් එහෙන් මෙහෙන් මේ ක්ලාස් ගිහිල්ලා ඒත් වැඩ කියන්නේ වැඩ නොකර ඉන්න හැනේ පුතේ ඒ ලෙවල් දරුවෙක් ඔයාලම වැඩ කරලා ලකුණු නැති උනාට අවුලක් වැඩ කරපන්. පුළුවන් තරම් වැඩ කරපන්.